සුසානක නායකයාට දැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. කොමකින් කුමක් කරන්නද? ක්‍රීඩකයන් හැමදෙනාම වාගේ ඔහුට ගමක් පවසා සිටිනවා. අඳු පිටේ සැකසෙන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් විරණාත්මක පන්දුවක් මේ තරගයේ මුල තරම් මිනිස්සුන්නාද පුරව අවසන් පන්දුව දක්වාම තරග වැඩිමකයි සිදුවුණේ. ක්‍රියානු කණ්ඩායමට ඉලක්ක කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී ගැලියාම අනතුරුව මේ ජීවිතේට අඩු ලක්ෂ සංඛ්‍යාවක් තියෙන සාමාන්‍ය ලක්ෂ 270ක් පමණ සමානව ලබා ගන්නා ලැබුණු සත්‍යයක් නොවේ ඉස්සේ වුණා. මේ වෙන විට අසින් සාමක ලක්ෂ ලබා ගැනීම ලක්ෂ 14ක් ලබා මේ අවස්ථාවේ පන්දුව දැන් විනිශ්චය සඳහන් කරන පන්දුව යවන්නට කියලා. එසේ වුණත් දැන් සියල්ල සූදානම් වෙනවා. පන්දුවේ පැහැයට කරන ආකාරයට ලබන විශ්වාසනීය භාවයෙන් ඔහු පන්දුව යොමු කරන තම නායකයාට යන පන්දු පිටුවේ සකස් කරනවා. ක්‍රීඩාලෝල නරඹන 20000ක් විතර සංඛ්‍යාව net අයාගෙන බලා සිටින කොටකින් තුනක් වේද අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි. එනිසා බොහෝදේට යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන්. මේ වම පිටිකරුවාට එතනම තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය 6ක් ලැබෙන්නේ. දැන් කණ්ඩායම මේ ගාමකින් කොමකින් තමයි පන්දුව යොමුන අවුද පන්දුවක් ඇතුළේ පන්දුව එක්ක පැමිණෙනවා. රැක ගන්නා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට සමත් වෙනවා. තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා. පිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරන ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා. ආප්‍රේමදාස ජාතික ක්‍රීඩා එදා වසර 30කට පෙර ආතුව ආයකාර්ජුන රන්තුක පරාජයට පත් කළා. අලන්කෝඩ අප්‍රිකානු කණ්ඩායමේ ආයකත්වයේ දරුවෝ